ලස්සනයි. මං ඔව්. අයියාගේ ස්මාර්ට් ලුක් එකක් තියෙනවා. ෂුවර්ද? ඔව් ෂුවර්. හරි. එහෙනම් මේ මුවගේ කියලා තඬු. මෙයා වගේ. ඔව්. ඉතින් මෙයාත් ලස්සනයි. හරි. එහෙනම් ඔය දුමින්ද කියන එක පට්ට ලස්සන එකේ. ඔයාලට මාත් ලස්සනයි නම්, මෝත් ලස්සනයි නම් දුමින්ද කියන්නේ අපි දෙන්නටම වඩා ලස්සන එකේ. කතාව ඉවරයි. හැබැයි ඉතින් මට ලස්සන ඉන්නවා වැඩක් නැහැ. මට ඕනේ සල්ලි. ලස්සන ඉතින් කන්නේ. සල්ලි තියෙනවා, සල්ලි තියෙනවා. හැබැයි ඉතින් ඔය සල්ලි තියෙන්නේ බැංකුවල එහෙම නෙමෙයි. සේප්පුවල. සමහර වෙලාවට නංගිට කියන මෙහෙම සල්ලි අදිනවා. මේ සල්ලි මිටිය පුස්කාල. අර මෙහෙම අඩු කරලා තිබිලා සල්ලි ඇදලා නැහැනේ කාලයක් තිස්සේ. සල්ලි පුස්කාරයි. අනේ වගේ සේප්පුවක් අරගත්තා නම් ඉතින් කල්ලමරි. අනේ මේ මට සේප්පුණා කඩන්න බෑ. නෑ කඩන්න ඕනේ. ඌ හරි. ඌ ඇරලා නංගිට මෙහෙම සල්ලි මිටි මෙහෙම ගෙනල්ලා දෙයි. හැබැයි ඉතින් ඒකට හේතුවක් තියෙනවා. නිකම් මේ කොහෙවත් යන ගෑණිට සල්ලි ගෙනත් දෙන්න ඌට පිස්සුවක් නෑනේ. මොකද ඉතින් හේතුව? හේතුව තමයි ඔයා යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන එක. ෂෝට් ටයිම්ද ෆුල් ටයිම්ද? ඒ කිව්ව මට තේරුන්නේ ඒ කියන්නේ නිකන් පැයකට දෙකකට වගේද නැත්නම් දවසකට දෙකකට වගේ? නෑ. එහෙම නෙමෙයි. මේක ටිකක් දීර්ඝ කාලීනව යන්න ඕන. හැබැයි මෙහෙමයි ඔයා ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්නම ඕනේ. උනා කියලා පෙන්නුවා නම් ඇති. දෙල්ලන්න නම් පුළුවන් ඉතින් ගෙවනවා නම්. දැන් ඔයාගේ ගාන කීයද? ෆුල් ටයිම් නම් ඉතින් ලක්ෂ දෙකක්වත් ඕනේ. අපෝ ලක්ෂ දෙකක් වැඩි. ලක්ෂ දෙකක් බොඩිම හොඳටම වැඩි. මේ මං කියන්නද? ලක්ෂ දෙකක් නෙමෙයි. ඔයාට උගෙන් ලක්ෂ 5-10ක් වුණත් කඩා ගන්න පුළුවන්. ඒක තියෙන ඉතින් ඔයාගේ අතේ. හැබැයි මේ ඩීල් එක කරලා ඔයාට උගෙන් කීයක්වත් කඩා ගන්න බැරිනොත් අපි ඔයාට 50000ක් දෙන්න. 50000? ඕනේ තියාගන්නවත් 50000. හරි. එහෙනම් කීයක් ඕනද? අඩුම ගන්න මට ලක්ෂයකමාරක්වත් ඕනේ. මේ ලක්ෂයයි ලක්ෂයයි එකද මට නම් ඉරහඳ වගේ ෂුවර් ඔයාට උගෙන් ඊට වඩා ගාණක් කඩා ගන්න පුළුවන්. හැබැයි මේ ඩීල් එකෙන් ඔයාට උගෙන් ගාණක් කඩා ගන්න බැරි වුණොත් අපි ඔයාට දෙනවා ලක්ෂයක්. හරි? එකද? අයියා 1.25ක්වත් බැරිද? බෑ. ලක්ෂයයි. ඇත්තම කියනවා නම් අපරස් සල්ලි මේ දවස් වලට ලක්ෂයක් දෙන්න. අපිටත් මේ හිඟාකාර තමයි දෙන්න වෙන්නේ. මොකද කියන්නේ? ලක්ෂයකට වැඩි ක්ලෝස් කරමුද? ඔයා ඒකට ගෙනුනොත් පර දැම්මම ඔයාව බෙලිද එකයි යන්න පුළුවන්. ඕගොල්ලෝගේ ගෙදර? ඔව්. මට ඒකට ඌව එහෙට ගෙන ගන්න පුළුවන්. මොකද දැන් ඔයා අපේ නංගිගේ යාළුවෙක් කියලා එකයි යන්නේ. ඒ හින්දා ඉතින් අපේ ගෙදර යන්නම වෙනවා. හරි එහෙනම් කරමුකෝ ලක්ෂයකට. හරි. එහෙනම් ඩීල් ඈ. හැබැයි ඔන්න ඔයාට ඔගෙන් සල්ලි කඩා ගන්න බැරි වුණොත් තමයි අපි ඔයාට ලක්ෂයක් දෙන්නේ. හරිනේ? පැහැදිලි? හරි. ඒකේ අවුලක් නැහැ. ඒක මම කරගන්නම්.